නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. යෝකෝ භික්ඛවේ රූපානං උප්පාදෝට්ඨිති අබිනිබ්බන්ති පාතු භාවෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ රෝගානං ඨිති ජරා මරණස්ස පාතු භාවෝ යෝ සද්දානං යෝ ගන්ධානං යෝ රසානං යෝ පොට්ටබ්බානං යෝ ධම්මානං උප්පාදෝ ඨිති අබිනිබ්බන්ති පාතු භාවෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ රෝගානං ඨිති ජරා මරණස්ස පාතු භාවෝති තී. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සංයුත්ත නිකායේ සලායතන වග්ගපාළියේ සලායතන සංයුත්තයේ යමක වග්ගයේ උප්පාද සූත්‍රයයි අද ධර්ම දේශනාව. පින්නතුනි, මුළු ජීවිත කාලයම ධනය රැස් කරන්න වෙරදරන මිනිසුන් ඉන්න සමාජයක මේ සුළු වේලාවක් හෝ ධර්ම ශ්‍රවණය සඳහා කැපකිරීම ඉතා උසස් වැදගත් ක්‍රියාවක්. එයින් විපුල ඵල ප්‍රයෝජන ගන්න නම් ඇස් දෙකට එන අරමුණු රූප අරමුණු, දිවට එන රස අරමුණු, කයට එන ස්පර්ශ අරමුණු පිළිබඳ ප්‍රපංච ගොඩනගා නොගෙන කනත් සිතත් දෙක ධර්ම දේශනාවට යොමු කොට මනාව පාලනය කරගෙන හොඳින් බණ ඇහුවොත් ඒ ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒ ප්‍රයෝජන මෙලොව පරලොව දෙකටම පිහිට වෙනවා. ඒ නිසා හොඳින් බණ අහන්න. දැන් ධර්ම දේශනාවට සවන් දෙන්න. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂූන් ඇමතූ සේක. ස්වාමීනි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්න. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, රූපයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උප්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ශබ්දයන්ගේ යම් උප්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උප්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ගන්ධයන්ගේ යම් උප්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උප්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. රසයන්ගේ යම් උත්පාදයක්,
පැවැත්මක් පහළවීමක් වේද එය දුක්ඛයාගේ උප්පත්තිය රෝගයාගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ. ස්පර්ශයන්ගේ යන් උත්පාදයක් පැවැත්මක් පහළවීමක් වේද එය දුක්ඛයාගේ උප්පත්තිය රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ. ධර්මයන්ගේ යම් උත්පාදයක් පැවැත්මක් පහළවීමක් වේද එය දුක්ඛයාගේ උප්පත්තිය රෝගයන්ගේ පැවැත්ම ජරා මරණයන්ගේ පහළවීම වේ. මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීමය ජරා මරණයන්ගේ විනාශය වේ. ශබ්දයන්ගේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයාගේ සංසිඳීම ජරා මරණයන්ගේ විනාශය වේ. ගන්ධයන්ගේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයන්ගේ විනාශය වේ. රසයන්ගේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයන්ගේ විනාශය වේ. ස්පර්ශයන්ගේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයන්ගේ විනාශය වේ. ධර්මයන්ගේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරා මරණයන්ගේ විනාශය වේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. පින්වතුනි, සත්වයාට ඇසට රූප පෙනේ, කනට ශබ්ද ඇසේ, නහයට ගඳ සුවඳ දැනේ, දිවට රස දැනේ, කයට පහස දැනේ, සිතට අරමුණු දැනේ. ඒ ආයතනයන්ට ලැබෙන රූප ශබ්දාදී අරමුණු අපට කෙසේවත් නැවැත්තිය නොහැකිය. බෞද්ධයෙකු වශයෙන් අප කළ යුත්තේ ඒ ආයතනයන්ට ලැබෙන අරමුණු තව තවත් ප්‍රපංච ගොඩනගමින් රස විඳීම නොවේ. අතර රූපයක් ගැටුණු විට මෙය ලක්ෂණය, හොඳය, ප්‍රියමනාපය, මේ කොටස මේ ආකාරයේය, මෙය මට අයිති කරගන්න ඕනෑය යන සිතිවිලි ඇති කරගන්නේ නැතුව දුටු දේ දුටු පමණින් අවසන් කිරීමයි කළ යුතු වන්නේ. ඒ ආකාරයෙන් කනට ඇසුණු ශබ්දය, මේ ඒ සතාගේ හඬය, මේ ඒ වාහනයේ හඬය, මේ ඒ නලාවේ හඬය යනාදී වශයෙන් තව තවත් අරමුණු නොගෙන ඇසුණු පමණින් අවසන් කිරීමයි කළ යුත්තේ. නාසයට ගඳ සුවඳක් දැනුණු විට මෙය හොඳය, මිහිරිය යනාදී වශයෙන් තව තවත් ප්‍රපංච ගොඩනගා ගන්නේ නැතුව දැනුණු පමණින් අවසන් කිරීමයි කළ යුතු වන්නේ. දිවට රසයක් දැනුණු විට මෙය පැණි රසය, මෙය තික්ත රසය යනාදී වශයෙන් තව තවත් අරමුණු නොගෙන දැනුණු පමණින් අවසන් කිරීමයි කළ යුතු වන්නේ. ශරීරයට පහසක් දැනුණු විට මෙය සීතලය, උෂ්ණය, සැපයයි යනුවෙන් තව තවත්
ප්‍රපංච ගොඩනගා නොගෙන දැනුණු පමණින් අවසන් කිරීමයි කළ යුත්තේ. එවිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන්ගේ නිරෝධය වේ. එවිට රූපයන්ගේ යම් නිරෝධයක්, ශබ්දයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, ගන්ධයන්ගේ යම් නිරෝධයක්, රසයන්ගේ යම් නිරෝධයක්, ස්පර්ශයන්ගේ යම් නිරෝධයක්, අරමුණු වල යම් නිරෝධයක්, සංසිඳීමක් වේද. එයම දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම වෙයි. ජරා මරණයන්ගේ විනාශය වේ. පින්වතුනි, මේ ධර්ම දේශනාවට සවන් දීමේදී පහළ වූ නාම රූප ධර්මයෝ ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවතී බැවින් අනාත්මයෝය. නාම රූප ධර්මයෝ යනු පංච උපාදානස්කන්ධයේ වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන උපාදානස්කන්ධ හතර නාමයයි. රූප උපාදානස්කන්ධය රූපයයි. මේ නාම රූප නාම රූපයයි. නාම ධර්ම වශයෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන චෛතසික පහද නාම ධර්මයි. පංච උපාදානස්කන්ධයේ වේදනා, සංඥා දෙක ඒ පසෙහිද ඒ අයුරින්ම දක්වන අතර චේතනා, මනසිකාර දෙක පංච උපාදානස්කන්ධයේ සංස්කාරයි. පස්සය පංච උපාදානස්කන්ධයේ විඥාණයට ඇතුළත් වී තිබේ. සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ නාම ධර්ම හඳුන්වන්නේ එසේය. මේ පංච උපාදානස්කන්ධයම තව ක්‍රමයකින් කිව්වොත් නාම රූප සමූහයම ක්ෂණයක් පාසා ඇති වෙයි, නැති වෙයි. ඇසට ගැටෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට දැනෙන අරමුණු නිසා මේ නාම රූප හටගනී. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු වූ ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කළ කුසලයේ පරිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිළිසිඳ දැන ගැනීමට, සමුදය තණ්හා දුරු කිරීමට, නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමට යන මේ ඇත්ත හතර අවබෝධ කිරීමට, සිත මෙහෙවීමට උනන්දු වන්න. කිසිදු පිනක් දහමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවා යයි පැතීම වෙළඳාමකි. එයින් තණ්හාව වැඩි. අපි පින් කළ යුත්තේ තණ්හාවෙන් තොරවය. තණ්හාව නැති කිරීමටය. එහි කුසලය පැතුවත් නොපැතුවත් ලැබෙන්නේය. රාගක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාග දෝෂ මෝහ දුරු කිරීම නිවනයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. පින්වතුනි, දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද සැපයෙන් සැපයටපත් වේවා සාදු සාදු සාදු